භික්ෂුන් වහන්සේලා 7 නමක් වනාන්තරයකින් වඩිමින් හිටියා. රාත්‍රිය උදා වුණ නිසා උන්වහන්සේලා ළඟ තිබ්බ ගල් ලෙනකට වෙඩියා රාත්‍රිය පහන් කරන්න. ඒත් එකවරම ස්වාමින් වහන්සේලා ගල් ගුහාව ඇතුලේ ඉද්දිම ගල් ගුහා දොර තවත් ගල් පර්වතයකින් වැහිලා ගියා. ස්වාමින් වහන්සේලා බයෙන් ත්‍රාසයෙන් ගල් ගුහාව ඇතුළත වෙලා බලන් හිටියා. මේ විදිහට දවස් 7ක්ම ගෙමනා ගියා. අවසානයේ 7 වෙනි දවසේ ගල් ගුහාවේ දොරටුව වෙහුණු ගල් පර්වතය ඉබේම ඉවත් වෙලා ගියා. ස්වාමින් වහන්සේලාට පුදුමයි. දවස් 7ක් අමාරුවෙන් හිටිය නිසා ආහාර ජලය හොයාගෙන වළඳලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. ඉන්පසුව බුදුරජාණන් වහන්සේගෙන් මේකට හේතුව විමසුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පෙර භවයක මේ ස්වාමින් වහන්සේලා 7 නම එක්තරා ගමක ඉපදිලා කුඩා දරුවන් ලෙස සෙල්ලම් කරමින් ඉඳලා කියනවා. ඒ වෙලාවේ මේ දරුවන් තලගොයෙක් යනවා දැකලා ඌ පස්සෙන් පන්නගෙන ගිහින් තිබෙනවා. ඒ වෙලේ ඌ අසල තිබ්බ ගුලකට රිංගලා තියනවා බේරෙන්න. මේක දැකපු ළමයි 7 දෙනා තලගොයාව ඒ ගුලේම හිර කරලා තියනා එළියට එන්න බැරි වෙන්න. ඔහොම දවස් 7ක් ගත වුණාම ඒ ළමයින්ට මේක නැවත මතක් වෙලා ඇවිත් ගුල නැවත විවෘත කරලා තලගොයාට යන්න ඇරලා තියෙනවා. මෙන්න මේ කරපු කර්මයට විපාක විදිහට තමයි මේ ස්වාමින් වහන්සේලාට දවස් 7ක් ගල් ගුහාවක හිර වෙලා ඉඳුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ වගේ අපි කරපු අකුසල් කර්මවල විපාක අප පසුපස එන බව දැනගෙන අකුසල් කර්මවලින් වැළකී කුසල් කර්ම කිරීමට අප සැම උත්සාහ ගනිමු. තෙරුවන් සරණයි.